සුබ දවසක් හැමෝටම. යුරෝ USD එකේ මම ට්‍රේඩයක් ප්ලේස් කරන්න කලින් මේක වාල්ට කියල දෙන්න කියලා හිතුවා. මේක CRT එන්ට්‍රියක් අපි ගන්නන් CRT එන්ට්‍රියක්. ඉතින් මේ CRT එන්ට්‍රී විශේෂත්වයක් තියෙනවා. එක තමයි මේක වීක්ලි CRT එකක් අපි ගන්න යන්නේ. ඉතින් ඊයේ නිවියෝකගේ මට ට්‍රේඩ් එක මිස්සුනා. එන්න මෙතනින් නිවියෝක් ට්‍රේඩ් කරන්න නැති නිසා මට මෙතනින් එන්ට්‍රී මිස්සුනා. ඉතින් අද දවස් මම එන්ට්‍රී ගන්න බලාපොරොත්තු වෙනවා. මේක වීක් එකක් හෝල් කරන්නේ කියන්නේ අද ඇවිල්ලා ප්‍රියල් පලවෙනිද. ඉතින් අදාගහරුව දවසක ඉතින් සිකුරාදනක මම ට්‍රේඩ්යක් හෝල් කරන්න තමයි මේ ට්‍රයි එක දෙන්නේ. මම මේක වීකලින් දාලාවල්ට පැහැදිලි කිරීම කරගෙනන්න CRT ලෙසන් එකක් මම YouTube එක කරලා තියෙන එක බලන්න. එක 15 minute 1 minute ස්කැල්ප් ලෙසන් එකක්. ඉතින් ඒකම මේකට ඇප්ලයි කරන්න. මේක වීකයෙන් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් වීකේ හැදුනට පස්සේ අපි දන්නවා මෙතන CRT කන්ෆර්මේෂන් එක ආවට පස්සේ ඊළඟට ගලවන්න තියෙන CRT high එක. දැන් මෙතනදී මෙතන ෆස්ට් කැන්ඩල් එක තියෙනවා. අපි කලින් වීඩියෝ එකේ කතා කරපු විදිහටම සෙකන්ඩ් කැන්ඩල් එකක් තියෙනවා. එතකොට මේක හැදලා තියෙන PDR එකකට ඒක වීක්ලි පෑ වැලියු ගැප් එකට තමයි මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඕක දැක්කට පස්සේ වීක්ලි එකෙන් අපිට යන්න පුළුවන් ඩේ එකට ඊළඟට ඩේ එකෙත් ඩේලි බයස් එක අනුව මට නම් හිතෙන්නේ අද දවසේ එන්ට්‍රි පොයින්ට් දීලම මාකට් එක යනවා වගේ දෙයක් තමයි මට තේරෙන්නේ මෙතනදී. ඉතින් මම ඒ නිසා ඩේකින් 4 hour එකට යන්න ඇනලයිස් එකට ටක් ගාලා මම කරගන්න. මේ තියෙන වීක්ලි CRT high එක සහ CRT low එක මෙතන වලට පේන්න තියෙනවා. අපි දැන් පොයි ටයිම් ෆ්‍රේම් වලට තව යන්න ඕනේ මාකට් එක. එතකොට මෙතන වලට පේනවා 4 hour වලින් මාකට් එක උඩට shift කරලා තියෙන්නේ. එතකොට මෙතන මෙයා ඉන්ටර්නල් ගිහිල්ලා. ඒ කියන්නේ මේ කොටසේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් අරගෙන ඊළඟට ඉන්ටර්නල් විදියට මේකට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඉන්ටර්නල් ආව නම් ආයි යන්න තියෙන ඊළඟට එක්ස්ටර්නල් පැත්තට තමයි මාකට් එක යන්න තියෙන්නේ. ඒතර මේ ටික ස්විප් කරලා තියෙන්නේ. එක්ස්ටර්නල් ගිහිල්ලා දැන්ටමත් මේක ඉන්ටර්නල් ආවා. ඊළඟට ආයි එක්ස්ටර්නල් වලට යන්න ඕනේ. ඕක තමයි මාකට් එකේ වෙන්න තියෙන්නේ. ඉතින් අපි ඕකත් එක්ක බලමු කොහොමද අපි මේ කතා කරගත්ත දේවල් ඒ විදියටම එන්ට්‍රීට ප්ලේස් කරගන්න කියලා. මේක ඊටාම සරල දෙයක්. ටිකක් දේවල් ඕනේ අපිට මෙතන බලන්න. ඒතකොට ඔයාලා දැක්කම පේනවා මෙතන 4 hour වල වොලියුම් ගැප් එකක් තියෙනවා. මෙන්න මෙතන මේ වොලියුම් ගැප් එක. මෙතන ඔයාලට පේනවා ඇති මම zoom කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන වොලියුම් ගැප් එකක් තියෙනවා. ඒකටත් එක PD array එකක්. හරි. ඒතර මම මෙතන දාගන්න වොලියුම් ගැප් කියලා. මොකද ඒකත් අපිට සෑහෙන්න වටිනවා ට්‍රේඩ් එක ගන්නකොට. හරි. 4 hour වොලියුම් ගැප් එකක් තියෙනවා අපිට. ඒකමයි පල්ලෙහාට එන්න හේතුවක් නැහැ. දැන්ටමත් ඉන්ටර්නල් ඇවිල්ලා තියෙන මාකට් එක. ඊළඟට ටාගට් එක මෙන්න මේ එක්ස්ටර්නල් හයි එක රන් කරන එක තමයි මෙතනදී වෙන්න ඕනේ. CRT එකේදී අපි කැන්ඩල් දෙක කන්ෆර්මේෂන් වෙලා ඉවරයි. ඒක කැන්ඩල් දෙකක් කන්ෆර්මේෂන් තුන්වෙනි කැන්ඩල් එකෙන් තමයි එන්ට්‍රි ගන්න. සේෆ්ටි විදියට ට්‍රේඩ් කරනවා නම් CRT වල තර්ඩ් කැන්ඩල් එකෙන් තමයි එන්ට්‍රි ගන්න. ඒක මම පළවෙනි වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා. කවුරු හරි ඒක බැලුවේ නැත්නම් ගිහලා බලන්න. CRT එකේ ලෙසන් දෙකක් දාලා තියෙනවා. පළවෙනි එක CRT full lesson එක, ඊළඟ එක Q&A එකක් දාලා තියෙනවා. සමහර අය කමෙන්ට් කරලා අහපු ප්‍රශ්න වලට. ඉතින් ඔයාලට ඕන නම් දෙකම බලන්න පුළුවන්. හරි. ඊළඟට මම 1 hour වලට ආවා. 1 hour වලින් මට මෙතනත් ඒ වොලියුම් ගැප් එකම තියෙනවා. කිසි වෙනසක් වෙලා නැහැ. ඒතර මට මෙතන වඩාත් හොඳ දෙයක් විතර මම දකින්නේ 1 hour ඉඳලා එන්ට්‍රි ප්ලේස් කරන එක මට ගොඩක් හොඳයි කියලා හිතෙනවා. එතකොට මම මේකේ තව වැඩක් කරගන්න. ඒ තමයි previous day high එක සහ low එක ටක් ගාලා මාක් කරගන්න. මොකද මේ දෙක මට අවශ්‍ය නිසා. මම මේකෙදී එන්ට්‍රි හෝල් කරන කියන ගන්න තැනින් මම රියල් account එක ගන්න එක 1 to 2 හෝ ඊට පොඩ්ඩක් වැඩි අනුපාතයකින් මම එන්ට්‍රි ගලවනවා. ඒක මගේ සයිකොලොජියට ප්‍රශ්නයක් වෙන හින්දා සමහර අයට එහෙම නැත්නම් ඔයාලා මේ වගේ වීක් එකක් හෝල් කරලා කමන්නේ මම එන්ට්‍රි ගන්න පුළුවන් විදිය සම්පූර්ණ ඔක්කොම වලට පැහැදිලි කරලා පෙන්නන්න. මගේ ලිමිට් එකෙන් මම අයින් වෙනවා. ඒක මගේ රූල් එක නිසා. නැත්නම් බොරුවට මට මෙච්චර හෝල් කරා කියලා ඔයාලට කියන්න අවශ්‍යතාවයක් නැහැ. ගන්න විදිය මම ඔයාලට පැහැදිලි කරලා එන්ට්‍රි මම අරන් මගේ RR එකෙන් වෙනද වගේම අනිත් වීඩියෝ වල වගේම මගේ RR එකෙන් මම අයින් වෙනවා. හරි. previous day සහ high එක සහ low එක මම මාක් කරගත්තා. ඉතින් ඔයාලට ඊළඟට පුළුවන් 1 hour එකේ ඉඳන් කන්ෆර්මේෂන් එක කරනවා වඩාත් හොඳයි කියලා මම හිතනවා මේ තියෙන තත්ත්වෙත් එක්ක. එතකොට මේ තියෙන previous day low එක ඇත්තටම ඊයේ නිව්යෝක් එකෙන් එන්ට්‍රි ගියේ. මේ තියෙන්නේ මේ fair value gap එකට තමයි එන්ට්‍රි දුන්නේ. මේක 15 meter වල ගියාන තා පැහැදිලිව තියෙනවා මම පෙන්නන්නම් එතනින්. එතකොට මෙතනදී තියෙනවා previous day high එක මෙන්න මේ විදිහට ටාගට් එකට යන්න තියෙන previous day high එකට. දක්වා value Dixie long එකේ තියෙන්නේ. ඔක 1 hour වගේ දාගත්තා නම් ඔකත් 4 hour බලමු අපි. 4 hour fair value gap එක ටැප් කරලා උඩ යන ගමන් තියෙන්නේ. day එකේ රිජෙක්ට් කරලා තියෙනවා මෙතන CRT day එකකින් තියෙනවා. මේක සහ
මේ හයි එක. එතකොට මේක ලෝන් වෙලා මේ ගලවන්න ඉඩ තියෙනවා. නමුත් ඊරියර් එකක් නෑ මේ හරි. මෙතන තමයි වැදිලා තියෙන්නේ. ඊළඟට මෙයාට යන්න තින්නේ එහාට. එතකොට මම මෙතන දාගන්නම් previous day high එක සහ low එක. previous day high සහ previous day low. හරි. එතකොට මෙතනදී weekly යොත් වලට පේනත් weekly මේක CRT එකක් හැදිලා තියෙනවා අනිත් පැත්තට. පේනවා. මේ තියෙන්නේ පළවෙනි candle එකේ, second candle එකේ, තියෙන third candle එකේ. එතකොට මෙයා වැදිලා තියෙන්නේ weekly fair value gap එකකට. එතකොට weekly එකෙන්ම market structure shift එකක් දීලා තියෙනවා. මේ හරියට market shift එකක් ගන්න බෑ මේ candle එක පොඩ්ඩක් මේකෙන් ගන්න පුළුවන් market shift එකක් බෑ. මේකත් බෑ මේකත් බෑ. මෙතන තමයි shift එක ගන්න weekly වල. ඒතොර ඒකත් එක්ක weekly වලින් shift එක දීලා තියෙනවා sell වෙන්න. මෙතන තියෙන fair value gap එකට ඇවිල්ලා තියෙන DXY එක. දැන් run කරලා තමයි market එක හැරෙන්නේ. ඒතොර PDR එකකින් වෙදලා තියෙන weekly වල මේ ටික ඔයාලට දකින්නකොට ඉතුරු confirmation එක ඔලුවට එන්න ඕනේ ICT කරන කට්ටියට. මේ ටික දකින්නකොට මොකද්ද මේ කරන්නේ කියලා. right හරි. එතකොට ඔය ටික අපි රීඩ් කරගත්තා. අපිට ඒ ටික ඒ දත්ත ටික හොඳට මැති අපිට මේක කරගන්න. අපි වීඩියෝ එක නවත්තව තැනින් පටන් ගමු. එතකොට මේ කලින් පාර්ට් එකේ අපි මාකට් එකේ හිටපු තැනින් මූව් වුණා. ඇත්තටම මට මෙතනදී ඉගෙන හංගල වහලා කියන්න දෙයක් නැහැ. මට මෙතනදී මගහැරුණ එක පොයින්ට් එකක් තමයි මෙන්න මේ පොයින්ට් එකේ මට එන්ට්‍රි ගන්න මගහැරුණා. මේ තියෙන්නේ මෙන්න මේ පොයින්ට් එකේ මට එන්ට්‍රි ගන්න මගහැරුණා. 15 මිනිත් වලට මම දාලා වෙන්නේ. මෙතනින් තමයි CRT එකේ අල්ලන්න දුන්නේ කියන්නේ ටියුස්ඩේ. ඔයාලට මම කියලා දීලා තියෙක දෙයක්. අඟහරුවාදා හෝ බදාදා තමයි මාකට් එකේ හයි එක හරි ලෝ එක හරි හදන්නේ කියලා. එතකොට අඟහරුවාදා තමයි මෙයා ලෝ එක හැදුවේ. හරි. ඊට පස්සේ මාකට් එක ලෝ එක කන්ෆර්ම් වුණාට පස්සේ අපිට එතින් එහාට හිතුරු වීක් එකේ මාකට් එක ලෝන් වෙනවා කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් මෙතන ඩේ එකේ ඩේ වීක් එකේ CRT perform එක හැදලා තිබ්බා. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති ඩේ එකේ අපි මෙන්න මේ candle එක බාගට හැදෙද්දිනේ වීඩියෝ පටන් ගත්තේ. ඒතර අපි කිව්වේ මේ candle එක මෙන්න weekly CRT high එක ගන්නවා කියලා. දැන් එතකොට ඒක ප්‍රෙඩික්ට් කරගත්තට පස්සේ අපිට අර ICT part එකෙන් ගන්න තියෙන knowledge එකත් එක්ක අපිට ඒතර තවත් confirm වෙනවා මේක මේ විදිහට යන්නේ කියලා. ඒතර 15 minute වලදී මට මේක මග ඇරුණා. මේක මම කියලා පටන් ගන්නවා. මම දන්නවා වහලා පටන් ගන්න දෙයක් නෑ. මම ගත්ත proof එකත් එක්ක ඔයාලට දාලා තියෙනවා. හරි. එතකොට මට මෙතනදී මග ඇරුණා. නිව්යෝක් එකේ මම සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්නේ නෑ. ඊට පස්සේ බදාදා මරු වැඩක් වුණා. එතකොට මේ මෙතනදී නිවුස් එක තිබ්බා ටම්ගේ මේ කතාව තිබ්බා. එතකොට එතනදී මාකට් එක රියැක්ට් කරේ 1 hour මෙන්න මේ fair value gap එක. මේක විතරයි තිබ්බේ මාකට් එකට ඇවිල්ලා යන්න තියෙන තැනකට මෙතන විතරයි තිබ්බේ. අද නිවුස් එකට දෙපැත්ත ගහුවා. ලික්විඩ් එක මේ පැත්තේ ලික්විඩ් grab එක ස්විප් කරා. මේකත් වැදුනේ 1 hour fair value gap එක වැදිලා rejection එක ගහුවා. දැන් මෙහෙම නිවුස් එකක් හැදුණාට පස්සේ කවදාවත් නිවුස් එකේ ඔය විදිහට කියලා මාකට් එක යන්නේ. මේක නිවුස් එකේ ෆීල් කරන්න මාකට් එක යනවා. එතනත් තව කන්ෆර්මේෂන් එකක් මට ආවා. ඊට පස්සේ අද කොහොම හරි ලංකාවේ වෙලාවෙන් පාන්දර 3:10 වගේ ඇති. ලංකාවේ වෙලාවෙන් 3 කොහොම හරි 3 වගේ වෙලාවක් තමයි. ඒ වෙලාවේ මම මාකට් එකේ බැලුවා නිවුස් එකක් ගියාට පස්සේ පොයින්ට් එකක් තියෙද. එතකොට මට හම්බුනේ මෙන්න මේ අන්තිම පොයින්ට් එකට මාකට් එක ඇවිල්ලා. ඊට පස්සේ මට දැන් මෙතනින් ගත්තේ නැති පාඩුව මම මෙතන අවුලක් නැහැ. ඉතින් ඉඳන් මෙතෙන්ට අර කොමෙන්ට්ස් මෙතනින් එන්ට්‍රි ප්ලේස් කරා. මෙන්න මෙතනින් එන්ට්‍රි ප්ලේස් කරලා වීක්ලි CRT high එකට ටාගට් විදිහට තිබ්බා. ඒක අද දවසේ ඒෂියන් එක පටන් ගත්තා. දැන් මූව් එක ගියා. ලන්ඩන් එකේ ඉතින් අද දවසේ රේන්ජ් එකක් කරයිද දන්නේ නැහැ. ඒ ගැටලුවක් නැහැ. මොකද උදේ එන්ට්‍රි අරන් ඉවරයි. දැන් කිල් zone එකේ පිට අනිත් කතාව. කිල් zone එකේ පිට අරන් තියෙනවා. නමුත් මෙතන CRT confirmation එක මට මේක ගන්න දී. දැන් මේක මම ගත්තේ නැත්තම් මට ලන්ඩන් එකේදී CRT high එකට ගන්න ට්‍රේඩ් එකක් නැහැ. ඒතර මම දන්නවා මේ මූව් එක අනිවාර්යෙන් CRT high එකට යනවා. මෙතනින් ගත්තේ නැත්තම්. ඒ නිසා මම මෙතනින් ඒක ඇල්ලුවා ලොන් එක වලට වීඩියෝ කරන්න ඕන හින්දා 1 to 2 වලට එහා ගියා. මේන් account එකේ එක මම ගහන මගේ මේන් account එකේ මම 1 to 2 වලින් ගැලවුවා. නමුත් අනිත් account එකේ මම මේක හෝල්ඩ් කරලා තිබ්බා. ඔයාලට උදාහරණ දෙන්නම ඕනේ කියලා හිතනවා. ඔළුවටම උදාහරණේ මේක පැහැදිලි වෙන්න ඕනේ කියලා. ඒ නිසා මම මේක හෝල්ඩ් කරා. දැන් මෙතනදී මට තව වැඩක් වුණා. මෙන්න මෙතනදී
මම මගේ අතින් SLM මට ගියා. කියන්නේ මේ ක්ලෝස්ලා මේ කැනල් එකේදී මම ගහන්න ගිහිල්ලා මගේ අතින් SL එක ගියා. ඊට පස්සේ ඒ SL එක ඉවසන් හිටියා. කලබල වුණේ ඉවසන් හිටියා. ඊට පස්සේ මෙතන 3 minute MSS එක ක්‍රියේට් කරනකන් ඉඳලා මම එන්ට්‍රි අරන් දීලා මෙන්න මේ කැනල් එකේ මෙන්න කළු පාට කැනල් එකේ මම එන්ට්‍රි ගත්තා. මෙන්න මෙතන. පළවෙනි SL දිච් එක මම දාන්නම්. ඒක ඔයාලට පේන්නව දාන්නම්. SL එක වැදුනා. දෙවෙනි එන්ට්‍රි මම MSS එකෙන් මාකට් එකෙන් ගත්තා. මෙතනින් එන්ට්‍රි ගත්තා. එයා මේක හෝල් කරලා තිබ්බා. TP weekly CRT high කරනකන් හෝල් කරලා තිබ්බා. මේ පැත්තෙන් වටින්නේ මගේ SL දිච් එක සහ profit ගත්ත එන්ට්‍රි. ඔය තියෙන එක ඔයාලට බලා ගන්න බලන්න. මම කිව්ව විදිහට මගේ SL එක වැදිලා තියෙනවා. නැත්තේ නෑ වැදිලා තියෙනවා. ඊළඟට එන්ට්‍රි හරියටම ඉතින් කන්ෆර්මේෂන් එක ගත්තා. මේක මගේ අත්තරෙද්දක් හින්දා මට මේක කන්ෆර්ම් දෙපාන්දර 3යි වෙලාව පොඩ්ඩක් කර ස්ටැටික් වෙලා නැහැ ලස්සනට වැඩේට කලබලෙට මෙතනින් මේ වුණා. ඉතින් ඒක මෙතනින් හරි එන්ට්‍රි සෙකන්ඩ් එකකින් මම ගැහුවා. මගේ රූල් වලට පටහැනිත් නැහැ. මගේ පළවෙනි ට්‍රේඩ් එක ලොස් වුණා. මම සෙකන්ඩ් ට්‍රේඩ් එක බලනවා. පළවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. මම සෙකන්ඩ් ට්‍රේඩ් එකක් ගහන්නේ. ඉතින් මගේ රූල් එක හරි. මට කිසි ගැටලුවක් නැහැ එතන. රූල් වල පිට නැහැ. කිල් සෝන් එක මම මෙතනට අදාළ කරගත්තේ නැති එක වරදක් විතර කෙනෙක්ට දකින්නවා. නමුත් මගේ මතයට අනුව මගේ පුද්ගලික මතයට අනුව අතන අර වගේ ටාගට් එකක් තියෙද්දි ටයිම් එක ඒක මට ගැටලුවක් නැහැ. ඒ වගේ ලොං හෝල්ඩ් එකකට යනවා. ඇත්තට මෙතන ඒතර කිව්ව මූව් එක කොච්චරක් ගිහිලා තියෙනවද කියලා ඔයාලට බැලුවොත් ඔතනින් එන්ට්‍රි ගත්ත තැන ඉඳලා පිප් කීයද කියලා මෙතනින් ගිහිලා තියෙනවා පිප් 132.9 133ක් කියලා කියමුකෝ. ඒ ගණන් ගිහිලා තියෙනවා ඔතන ඉඳන් ට්‍රේඩ් එක. හරි. එතකොට රිස්ක් එක නම් මම මෙතන ලෝ එකේ තියන් හිටියේ පිප් 16ක් රිස්ක් එක 17ක් වගේ රිස්ක් එක ගිහිලා තියෙනවා 7RR ගිහිලා තියෙනවා. එච්චර RR එක ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ එකකට නම් අවුලක් නැහැ. ඉතින් අනිත් ඔයාලා වීඩියෝ මගේ YouTube channel එකේ අනිත් වීඩියෝ 1 to 2 RR එකෙන් ගලවනවා. මේක weekly ඔයාලට explain කරන්න ඕන හින්දා කියපු ට්‍රේඩ් එක. ඔය විදිහ තමයි ඔක උනේ. උතර මෙතනින් ට්‍රේඩ් එක මම ගෑරුණා. ඊළඟ මෙතනින් ගත්තා. ඉතින් සම්පූර්ණ concept එක fair value gap එකෙන් ගත්ත entry එකක් තියෙන. කිසි එකකට බය වෙන්න දෙයක් නැහැ. fair value gap එකේ entry point එකෙන් ලස්සන entry catch කරගෙන තියෙනවා. concept එක ඔළුවේ තියෙන්න ඕනේ. market එක කොහටද move වෙන්නේ කියලා තියෙන්න ඕනේ. මම ඒ ඕන ටික මම ඔයාලට YouTube එකේ කරලා දීලා තියෙනවා. daily bias එක බලන්න. ඒතර CRT 15 minute 1 minute entry ගහන හැටි මම ඔයාලට කියලා දෙනවා. 15 minute CRT එකට 1 minute කොහොමද entry ගහන්නේ කියලා. ඒකම දිගහැරියා weekly වලින් ගහන එකට. ඒක තමයි කියන්නේ සම්පූර්ණ පාඩමක් කියලා දීලා ඉවර වෙලා තමයි මේ වගේ වීඩියෝස් වලට මම ගෙනල්ලා තියෙන්නේ. ඒ CRT එකත් මම live entry එකක් ගහන ගමන් ඔයාලට පැහැදිලි කරේ. ඉතින් මම හිතනවා ඔයාලට ලොකු දෙයක් මේ channel එකෙන් ඔයාලට කරගන්න පුළුවන් වෙයි කියලා. වෙන තැනක ඔයාලට හම්බෙන්නේ නැති දෙයක්. ඒකම ICT එකේ අනිත් part එක මම ඔයාලට පෙන්නන්නම්. මාකට් මේක මොඩල් එකක් ඔයාලට පේනවා ඇති. මේ විදිහට හදන් ආවා. PDR එක පොහොව වැදුනා. වැදිච්ච පාර මාකට් එක තනි කෙලින් මේ ලෝ රෙසිස්ටන්ස් ලික්විඩ් එක රන් කරලා ඉවර කරා. ඉතින් මේවා සම්පූර්ණ අපේ මෙන්ටර්ෂිප් එකට ආපු අයට A to Z උගන්වලා දීලා තියෙන්නේ. මේ ටික සම්පූර්ණ කවර් කරලා තියෙන්නේ. මේක මොකද්ද? මේක මොකද්ද? මේක මොකද්ද? ඔය ටික සම්පූර්ණ කවර් කරලා දීලා තියෙන්නේ. ඉතින් මේක දකිනකොට මෙහින් යනවා කියලා ඉතින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. මම හිතා ලංකාවේ පළවෙනි වතාවට weekly CRT එකක් ගහන එක live කරන්නේ. පළවෙනි වතාවට. ඉතින් ඒක මාර සතුටක් තියෙනවා. මේක ඔයාලට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙච්ච එකට. හරි. එතකොට මේකෙදි ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මේ මාකට් මේක මොඩල් එක මෙන්ටර්ෂිප් එකේ අපි උගන්වන්නේ. මේක ෆ්‍රී මම කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ඒක ගෙවලා ආපු අයට අසාධාරණයක්. මේක සම්පූර්ණ ටයිම් ෆ්‍රේම් එකට 15 මිනිත් එකේ ඉඳලා 1 මිනිත් වලට යන්නේ කොහොමද යනකම් ස්කැල්ප් එක හොඳටම කියලා දීලා තියෙන්නේ මෙන්ටර්ෂිප් එක ඇතුලේ. ආයි කිසි වචනයක් නැහැ. සමහර අය ඇවිල්ලා සතියයි දෙකයි 100 ගහලා පාස් කරනවා ප්‍රොෆිට් පැත්තට යනවා. මේ concept එක හරියට උගන්වලා දීලා තියෙන හින්දා ඉතින් එහාට කිසිම ආය වැරද්දක්වත් මුකුත් නැහැ. ආය සම්පූර්ණ හදලා තියෙන්නේ ට්‍රේඩ් කරන්න හොඳටම හොඳ level එකක් එනකම්. ඉතින් මේවා සමහරක් දේවල් අපිට දෙන්න අමාරුයි. අපිත් business එකක් ගන්න. ඒක අපිට කියන්න ලැජ්ජ නැහැ. අපිත් business එකක් membership එකක් කරනවා කියන්නේ business එක. අපේ අමුතර income එක. ඉතින් අපි ඒක generate කරන්න අපි මේ දෙයක් කරන්න. හැබැයි මිනිස්සුන්ට බොරු ගන්නලා මොකොත් කරලා නැහැ. ඇත්ත යථාර්ථයෙන් පෙන්ලා දීලා තමයි මේක කරන්නේ. ඕන දැන කැම්ප්ලා indicator use කරලා මේක කැපුණා cross වෙනකොට ගහන්න, මේක රතු වෙනකොට sell කරගන්න, කොළ වෙනකොට buy කරගන්න ඒව නැහැ. මේ සම්පූර්ණ market එකේ ඔයාලට පැහැදිලි කරලා දෙනවා මේක manual කරන විදිහ. ඉතින් ඔන්න ඕක තමයි theory.
කරපු එකේ මේකේ CRD එක මම යටින් description එකේ දාලා තියන්නම් අපේ group සහ මේකේ පළවෙනි වීඩියෝ සහ දෙවෙනි වීඩියෝ ගිහිල්ලා බලන්න CRD ඉගෙන ගන්න. කිසිම 7-5ක් වඩ ඉඳන් වෙන්නේ නැහැ. data පොඩ්ඩක් වෙයි. ඔය කාලය වෙයි. නමුත් මේක ඉගෙන ගත්ත කියලා ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. apply කරලා බලන්න පුළුවන්. හරි. ඔන්න ඕක තමයි මට ඔයාලට කියන්න ඕනේ. weekly මම ගහන්න ඉරු entry මට මගේ අරුන් තන මම ඔයාලට කිව්වා. මම කිසිම දෙයක් හැංගුවේ නැහැ. මේ තියෙන මට මගේ ගරිච්ච point එක මෙතනින් ගහන්න තිබ්බ entry මම අරගත්තා. නමුත් ඒක ලස්සන්ට මෙතනින් මට සෙට් වුණා. කලබල නැහැ. entry එක අනිවාර්යෙන් කොහෙන් හරි තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඉතින් ওই විදිහට තමයි CRD weekly අපි ගහන්න ගිය plan එක හරියටම වැදුනේ. ওই විදිහට ඔන්න ඔහම තමයි මාකට් එක උනේ. අපි හිටියේ මෙන්න මේ කැන්ඩල් එක හැදිලා මෙන්න මේ කැන්ඩල් එක මෙන්න මේ ගාන හැදෙනකොට තමයි වීඩියෝ පටන් ගන්න තිබ්බේ. ඉතින් හැදෙනකොට අපි ගියා weekly run වෙන්නේ මේ high එක weekly CRD high එක ගන්න කියලා. ඉතින් ඔන්න ඕක මම ඔයාලට කියලා දුන්නා. කිසිම හංගවත් දෙයක්වත් ගුරු මුස්තිය වගේ දෙයක්වත් කිසි දෙයක් මම තියාගෙන නැහැ. තියාගත්ත නම් තියාගත්තේ මෙන්න මේ 4 එකේ මාකට් මේක මොඩල් එක 2022 මොඩල් එක විතරක් මම තියාගත්තා. අනිත් එක මම තියා සාධාරණ හේතුවක් උඩ මෙන්ටර්ෂිප් එකේ නෑට මම කියලා දෙන්න ඕනේ. ඒ කට්ටියට මේක ඇතුලේ තියෙන කතාව කියලා දෙන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක මම මේක තියාගත්තා. අනිත් CRD කියන පාර්ට් එක සම්පූර්ණ මම ඔයාලට ෆ්‍රී ගන්නවා. කිසිම දෙයක් හංගලවත් මුකුත් කරලා නැහැ. ඔයා හරියට අවධානයෙන් මේක බලන් හිටියනම් ඔයාට ඒක අහුවෙන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි වැඩේ කෙරුණේ. CRD එක ගියේ ඔය විදිහට ප්‍රැක්ටිස් කරන්න. යුරෝ USD GBP USD DXY මේ තුන විතරයි මම දාගෙන ඉන්නේ. ඉතින් බලන්න මේවා බලලා ඉගෙන ගන්න ඕලින් කරන්න වේවලට ගොඩාක් තියෙනවා ඔයාලට. මේ chart තුනෙන් පිටට ගිහිල්ලා gold වගේ දේවල් වලට ගිහිල්ලා නිකරුණේ ඔයාලගේ අර profit කරගන්න නැති කරගන්න එපා. මේ වගේ එකක ඉඳලා ලස්සනට කරගෙන යන්න. කිසිම හදිසියක් නැහැ. entry තියෙන ඕන වෙලාවක නැති වෙන්නේ. ලන්ඩන් එකේ බැස්සොත් අනිවාර්යෙන් entry එකක් තියෙනවා. 1 to 2 එකක් අනිවාර්යෙන් කොහොම හරි වාඩා සෙට් වෙනවා. අනිවාර්යෙන් දවසට එකක් entry එකක් සෙට් වෙනවා. ඉඳලා හිටලා කලාතුරකින් ඕන නැති වෙයි. නිවුස් දවසකට වගේ accumulate එකක් දිනා ගන්න යන්න එපා. අනිත් දවස්වල නම් entry එකක් කොහෙන් හරි තියෙනවා ඔයාලට. ඉතින් ඒක හරිම සරල දෙයක්. හරි. ඔන්න ඔය පාඩම මම මෙතන ඉවර කරනවා. CRD වලට ආයි මම CRD වල lesson එක දිගහැරලා එහෙම නෑ entry ගහන්නේ වල update වලට ගේන්නම්. group වලට අපි join වෙන්න පුළුවන්. membership එක ගැන ගොඩක් අය අහලා තිබ්බා message දාලා. ඒ කට්ටියටත් මම පොඩි update එකක් දෙන්නම්. මෙතනින් lesson එක ඉවරයි. ඉතින් පාඩම ඉවරයි. ගත්තොරි මම ඔයාලට පෙන්නුවා පැහැදිලි කරා කොහොමද උනේ කියලා. membership එක ගැන කිව්වොත් membership එක දැන් price ටික වැඩි කරලා තියෙන්නේ. එතකොට ඔයාලට ඒකට join වෙනවා නම් WhatsApp එකේ අපේ group එකට join වෙලා message එකක් දාන්න. ඒකට එන්න පුළුවන්. ඒක recording විදිහට තියෙන්නේ live මොකුත් නැහැ. live class නැහැ. recording විදිහට තියෙන recording එක බැලුවා. පාඩම් ටික කරන් ගියා. homework ටික කරා. ඒ ටික දැම්මා. ඒ ටික දාලා ඔයාගේ වැරදි අඩුපාඩු ටික අපි හදනවා. එතකොට live අපි එනවා. එතකොට live මම trade එකක් ගන්නකොට සාමාන්‍ය Discord එකේ live එකක් දෙනවා. ඔයාලට VIP membership එකේ ඉන්න අය විතරක් දෙනවම live එකක්. එතනදී හැමදාම දෙන්නේ නැහැ. සතියට 2-3ක් වගේ දෙන්නත් තියෙනවා. සමහර වෙලාවට ඒකත් නැති වෙන්න පුළුවන්. හැම වෙලාවෙම මම එන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට ඇවිල්ලා ඔයාලත් එක්ක කතා කරලා trade එකක් අපි ගන්නවා. trade එක ගැන exit වෙන තැන ඉඳන් ඔක්කොම අපි කතා කරනවා. මේ ළඟදී පටන් ගත්තේ ඔයාලගේ මොහොතේ කියන්නේ membership එක ගන්නකොට තමයි ඉගෙනගත්තු දේෙන් විශ්වාසයක් ඇති වෙන්න ඕන විදියට ලස්සනට ඒ වැඩේ කරලා දෙනවා. ඉතින් ඒ වගේ chance දෙනවා membership එකේ කොහෙවත් නැති දේවල් දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකට join වෙන්න. ඒ පහසුකම් ටික ඔයාලට ගන්න පුළුවන්. අපි ලොකු ගණන් අය ගන්නෑ. ඉස්සර නම් පොඩි ගානකට කරේ. තම පොඩි ගානකට කරේ. දැන් ඊට පස්සේ ඒක price එක වැඩි කරා. මොකද අපි ගන්න එක සීමාවක් ගන්න එකේ සීමාවක් ඇති කරන්න ඕන. මොකද කොහොන්ට වඩා ගොඩක් හතර පස්සේ කරන්න අමාරුයි. ඒ නිසා ළමයි බැලන්ස් කරන්න අමාරුයි. ඒ නිසා අපි සීමා වෙන්න ඕන හින්දා අපි ඒ විදිහට කරන් යනවා. ඒකත් එක්ක ඔන්න ඔය විදිහට CRT lesson එක ඉවර වෙනවා. weekly වලට ගහපු CRT එකක් ඔන්න ඔය විදිහට proof එක ඔයාලට පෙන්නලා තියෙනවා. ඉතින් ඕක තමයි සම්පූර්ණ method එක. එහෙනම් මම හිතනවා වීඩියෝ හොඳයි කියලා. හොඳයි වගේ නම් like එකක් දාන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න. අනිවාර්යෙන්ම මතකතු ඔයාගේ අදහස comment එකක් දාන්න අමතක කරන්න එපා. හරි එහෙනම් හැමෝටම ජය වේවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.